තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනයෙහි වැඩවසන සේක එකල්හි ආයුස්මත් මහාකස්සපයන් වහන්සේ රෝග පීඩා වැළඳීමෙන් කායික දුකට පත්වීමෙන් බොහෝ ගිලන්ව පිප්පලී ගුහාවෙහි වැඩ සිටියාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවේදී භාවනාවෙන් නැගිට ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ වෙත වැඩම කළසේක. එසේ වැඩම කොට පනවන ලද ආසනයෙහි වැඩවුන්සේක. එසේ වැඩවුන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේගෙන් මෙසේ විමසා වදාළසේක. පින්වත් කස්සප, ඔබට ඉවසිය හැකිද? පහසුවෙන් සිටින්නට හැකිද? කයේ දුක් වේදනා අඩුවීමක් තිබේද? වැඩිවීමක් නොවේද? අඩුවීමක්ම දකින්නට ලැබේද? වැඩිවීමක් නොපෙනේද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාගේ අසනීපය ඉවසන්ට නොහැකිය. පහසුවෙන් සිටින්නට නොහැකිය. මාගේ කායික දුක් වේදනා ඉතා බලවත්ය. වැඩිවීමක්ම ඇත්තේය. අඩුවීමක් නැත්තේමය. දකින්ට ලැබෙන්නේ වැඩිවීමක්මය. අඩුවීමක් දකින්ට නොලැබෙන්නේය. පින්වත් කස්සප, මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දා වූ ප්‍රගුණ කරන ලද්දා වූ බහුල වශයෙන් දියුණු කරන ලද්දා වූ විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍ය
සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතිනා වූ මේ බොජ්ජංග ධර්මයන් හතකි. ඒ බොජ්ජංග ධර්ම හත නම් කුමක්ද? පින්වත් කස්සප, සති සම්බොජ්ජංගය මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දේය, ප්‍රගුණ කරන ලද්දේය, බහුල වශයෙන් දියුණු කරන ලද්දේය, විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නේය. පින්වත් කස්සප, ධම්මවිචය සම්බොජ්ජංගය මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දේය, ප්‍රගුණ කරන ලද්දේය, බහුල වශයෙන් දියුණු කරන ලද්දේය, විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නේය. පින්වත් කස්සප, විරිය සම්බොජ්ජංගය මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දේය, ප්‍රගුණ කරන ලද්දේය, බහුල වශයෙන් දියුණු කරන ලද්දේය, විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නේය. පින්වත් කස්සප, ප්‍රීති සම්බොජ්ජංගය මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දේය, ප්‍රගුණ කරන ලද්දේය, බහුල වශයෙන් දියුණු කරන ලද්දේය, විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නේය. පින්වත් කස්සප, පස්සද්ධි සම්බොජ්ජංගය මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දේය, ප්‍රගුණ කරන ලද්දේය, බහුල වශයෙන් දියුණු කරන ලද්දේය, විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නේය.
පින්වත් කස්සප සමාධි සම්බොජ්ජංගය මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දේය ප්‍රගුණ කරන ලද්දේය බහුල වශයෙන් දියුණු කරන ලද්දේය විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නේය පින්වත් කස්සප උපේක්ඛා සම්බොජ්ජංගය මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දේය ප්‍රගුණ කරන ලද්දේය බහුල වශයෙන් දියුණු කරන ලද්දේය විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නේය පින්වත් කස්සප මෙම සප්ත බොජ්ජංග ධර්මයෝ මා විසින් නිතා යහපත් ලෙස පවසන ලද්දාහුය ප්‍රගුණ කරන ලද්දාහුය බහුල වශයෙන් දියුණු කරන ලද්දාහුය විශේෂ ඥානය පිණිසද ආර්ය සත්‍යය අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද පවතින්නාහුය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම මේවා නම් බොජ්ජංග ධර්මයෝමය සුගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම මේවා නම් බොජ්ජංග ධර්මයෝමය භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක සතුටු සිතින් යුතු මහා කස්සපයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ බොජ්ජංග ධර්මයන් සතුටින් පිළිගත්තාහුය ආයුස්මත් මහා කස්සපයන් වහන්සේ ඒ අසනීපයෙන් නැගී සිටියාහුය ආයුස්මත් මහා කස්සපයන් වහන්සේගේ ඒ අසනීපය එතනින්ම නැතිවී සුවපත් නොසේක්මය හේතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා